පිරිවැය. අපි කතා කරනවා මෙතන කතා කරන්න යනවා ෂෝට් නෝට් එක තමයි පිරිවැය. පිරිවැය වක්‍ර. එතන මේකදී අපි කතා කරනවා පිරිවැය වක්‍රවල සාමාන්‍ය සහ මුළු පිරිවැය කියන මෙන්න මේක විභාග දෙන්නේ ගණක් එනවා ගානක්. ඊට අමතරව මේකෙන් එනවා මොනවද? ප්‍රස්ථාර සෙට් එකක්. ගන්න පිරිවැයේ අපි කතා කරනවා මොනවද? පිරිවැය වර්ග දෙකයි. එකක් තමයි මේකදී පිරිවැයක් කියන්නේ. අපි මේකදී කතා කරනවා මොනවා හරි නිෂ්පාදනයක් සිදුකරනද අපි වැය කරන මුදලට කියන මොකද්ද? පිරිවැය. දැන් අද දවසේ මට පන්තිය කරන්න වැය වෙච්ච මොකද්ද? මුදලට කියනවා මොකද්ද? පිරිවැය. තේරෙනවද? එතකොට පිරිවැය තියෙනවා වර්ග දෙකක්. මුළු පිරිවැය සහ සාමාන්‍ය පිරිවැය. එතකොට මේකදී අපි කතා කරනවා පිරිවැය යටතේදී මුළු පිරිවැය වක්‍ර. දැන් බලා ගන්න. දැන් මේකේ මුළු පිරිවැය වක්‍ර තියෙනවා තුනක්. අපි පිරිවැයක් කියලා කියන්නේ කොස්ට් එකක් කියලා කියන්නේ මොකද්ද? යම් නිෂ්පාදනයක් කරන්න වැය වෙන මුදල තමයි අපි කතා කරන්නේ පිරිවැය. එතකොට පිරිවැය තියෙනවා වර්ග දෙකක්. මුළු පිරිවැය සහ සාමාන්‍ය පිරිවැය. එතකොට මේකදී ඉස්සෙල්ලාම කතා කරන්නේ මේකේ අපි කතා කරන්නේ මුළු පිරිවැය වක්‍ර. මුළු පිරිවැය තියෙනවා වක්‍ර වර්ග තුනක්. අපි කතා කරනවා පිරිවැය වක්‍ර තුනක් තියෙනවා. මුළු ස්ථාවර පිරිවැය දෙක. අපි කතා කරනවා මුළු විචල්්‍ය පිරිවැය අනික තමයි අපි කතා කරනවා මේ දෙක එකතුව අපි කතා කරනවා මොකද්ද? මුළු පිරිවැය. එතන මේකදී අපි කතා කරනවා මොනවද? පිරිවැය වක්‍ර කීයක්ද? තුනක්. සාමාන්‍යයෙන් මේ කතා කරන්නේ 2021 ඔය කට්ටියට විභාගයට ආපු ප්‍රශ්නේ තමයි මුළු පිරිවැය වක්‍ර දීලා සාමාන්‍ය පිරිවැය වක්‍ර එක මේකේ එන්නේ ගානක් විදියට ආවොත් වගු 7ක ගානක්. ප්‍රස්ථාර විදියට ආවොත් ප්‍රස්ථාර සෙට් දෙකක් එන්නේ. දැන් ඔකට මේ කතා කරන ෂෝට් නෝට් එකේ කතා කරන්නේ ගණන් ටික නෙමෙයි. ඇග්‍රි ගණනය කිරීම වල අපි වෙනම ඕකේ කතා කරනවා මෙන්න මේ තියෙන ගණනය කිරීම. මෙතන කතා කරන්නේ මේකේ තියෙන ප්‍රස්ථාර හැඩ ටික. තේරෙනවද? එතන මේකදී අපි කතා කරනවා මුළු ස්ථාවර පිරිවැයට සංකේතය තමයි මුළු කියන්නේ ටෝටල්. අපි දානවා T කියලා. ස්ථාවරයි කියන්නේ මොකද්ද? ෆික්ස්. අපි දානවා F කියලා. කොස්ට් එකට කියනවා මොකද්ද? C. TFC. තේරෙනවද? අපි මුළු විචල්්‍ය පිරිවැයට කියනවා මුළු කියන්නේ ටෝටල්. විචල්්‍ය කියන්නේ variables. කොස්ට් කියන්නේ C. TVC. එහෙනම් මොකද්ද? TFC TVC මුළු පිරිවැය කියන්නේ මොකද්ද? TC. අපිට විභාගෙදී එන්නේ මුළු ස්ථාවර පිරිවැය, මුළු විචල්්‍ය පිරිවැය සහ මුළු පිරිවැයට අදාළ මම මේකේ අඳිනවා වෙන වෙනම වක්‍ර තුනක්. ඒකල මේ වක්‍ර තුන එක ඛණ්ඩාංකයක අපි මේක ගහගෙන යනවා. පැහැදිලිද මං කියන කතාව? තේරෙනවද? එතකොට මේ ෂෝට් නෝට් එකේ ගොඩ යන්නේ ප්‍රස්ථාර සෙට් එක. තේරෙනවද? එතකොට මේකේ අපි මුළු ස්ථාවර පිරිවැය, මුළු විචල්්‍ය පිරිවැය සහ මුළු පිරිවැයට අදාළව ප්‍රස්ථාර සෙට් එක අපි අඳිනවා. පැහැදිලිද? දැන් ඔකට ෂෝට් නෝට් එකේ ඔය කටට දීලා ඇති පිරිවැය මොනවද? මුළු පිරිවැය කියලා දීලා තියෙනවා මොනවද? මුළු ස්ථාවර පිරිවැය, මුළු විචල්්‍ය පිරිවැය සහ මුළු පිරිවැය. දැන් අපි මේකෙදි මම මේක පෙන්නනවා ඛණ්ඩාංක තුනක. මේක අඳිනකොට අනිවාර්යෙන් අපි මෙන්න මේ තත්වයන් දැනගන්න ඕන. මේකෙදි ඔය කට්ටිය අනිවාර්යෙන් මේ අක්ෂවල මේවා සටහන් කරන්න ඕන XY වල මොනවද අපි මේකට භාවිතා කරන්නේ. ඒ වගේම තමයි මේකදී අපි කතා කරනවා මෙන්න මේ ඇඳෙන ප්‍රස්ථාරවල හැඩ ටික. අපි මේකදී කතා කරනවා මොනවද? එකක් තමයි මුළු ස්ථාවර TFC. අනික තමයි අපි කතා කරනවා TVC. අනික තමයි
TC මේ කතා කරන්නේ මොනවද? මුළු ස්ථාවර පිරිවැය, මුළු විචල්්‍ය පිරිවැය සහ මොනවද? මුළු පිරිවැය. තේරුණාද? එතකොට මේකේ අපි අඳිනවා ප්‍රස්ථාර සෙට් එකක්. එක තමයි අපි කතා කරන්නේ මුළු ස්ථාවර. යම් ව්‍යාපාරයක් කරනකොට ස්ථාවර පිරිවැය මේක වෙනස් වෙන්නේ නැහැ. මේක ස්ථායි. මොන හරි භාණ්ඩයක් අපි ගන්න ගියා නම් ඉඩමක් ගත්තා නම් ඒ ගන්න ගියපු ඉඩමට ගන්න ගියපු මුදල මොකද වෙන්නේ? එකම අගයක්. මුළු ස්ථාවර පිරිවැයේ ප්‍රස්ථාර හැඩය එන්නේ මෙන්න මේ වගේ සරල රේඛාවක්. තේරුණාද? මේකට කියනවා මොකද්ද? TFC. තේරුණාද? ලියා ගන්න TFC දාගන්න ප්‍රස්ථාර හැඩය. TFC දාගන්න TFC දාන්න ඒකක දාන්න උඩින් මේ පහලින් දාන්නේ ඒකක ගාන ඒකක මෙතෙන් දාන්නේ මොනවද? ඒකක මෙතෙන් දානවා මොකද්ද? ඒකක දාගන්න ප්‍රස්ථාර හැඩය සරල රේඛාවක් විදිහට එනවා. හරි. දැන් අපි කතා කරනවා මේකෙදී ඊළඟට මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැයේ ප්‍රස්ථාර හැඩය මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ප්‍රස්ථාර හැඩයක් තමයි මුළු විචල්්‍ය පිරිවැය. ඉස්සෙල්ලා මොකද වෙන්නේ? වැඩි වෙන වේගයෙන් අඩු වෙලා ඊට පස්සේ අඩු වෙන වේගයෙන් වැඩි වෙලා උපරිම වෙනවා. මේකට කියනවා මොකද්ද? TVC. මේකට කියනවා මොකද්ද? TVC. TVC මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. මේ වගේ ප්‍රස්ථාර හැඩයක්. මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. තේරෙනවද මං කියන සිද්ධිය? එහෙනම් මේ තමයි මොකද්ද? මුළු විචල්්‍ය පිරිවැය වෙන්නේ. පැහැදිලිද? තේරෙනවද? එහෙනම් මේ තමයි මොකද්ද? මුළු විචල්්‍ය. දැන් ළමයි මේකෙදී අපි කතා කරන මුළු පිරිවැය. මුළු පිරිවැය කියන්නේ මුළු ස්ථාවර පිරිවැයයි මුළු විචල්්‍ය පිරිවැය කියන මේ දෙකේ එකතුව. තේරෙනවද? මේ දෙකේ එකතුව අපිට ලියන්න පුළුවන් මුළු පිරිවැයට ප්‍රස්ථාරයකට අමතරව ගානක් මොකද්ද? අපි කතා කරනවා TC සමානයි අපි කතා කරන්නේ TVC ධන TFC. තේරෙනවද? මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැයේ එකතුව තමයි මොකද්ද? අපි කියන්නේ මුළු පිරිවැය. තේරෙනවද? ගානකදී තමයි අපිට මේක හදාගන්න තියෙන්නේ. එතන මේකේ ප්‍රස්ථාර හැඩය මොන වගේද? ඔකට හිතුවොත් එහෙම මේකේ ප්‍රස්ථාර හැඩය මේකේ අගේ 20 20 නම් තිබ්බේ මේක 20මයි නේද? එතකොට මේකට එකතු වෙනකොට එකතු වෙන්නේ 20 20 නේද? ප්‍රස්ථාර හැඩය මුළු විචල්්‍ය පිරිවැයේ ප්‍රස්ථාර හැඩයමයි මුළු පිරිවැයේ ඉන්නේ. හැබැයි ඇඳෙන්නේ කොහෙන්ද? මේ දෙක එකතු වෙච්චාම මෙන්න මෙතන උඩින් තමයි ඇඳෙන්නේ. තේරුණාද? පටන් ගන්නෙ මොකද්ද? මේ දෙකේ එකතු. එතකොට පටන් ගන්නකොට මේ දෙක එකතු වෙනකොට සංඛ්‍යාත්මකව තමයි ඔය කට්ටියට මේ හැඩය තේරෙන්නේ. හරිද? මම දැන් මේ සංඛ්‍යා නැතුව තමයි අරගන්නේ. මේ ප්‍රස්ථාර හැඩයමයි ඇඳෙන්නේ මෙන්න මෙතනින් හරියට. තේරුණාද? එතකොට මේකේ ප්‍රස්ථාරය ඇඳෙනකොට මුළු පිරිවැයේ මේ ප්‍රස්ථාර හැඩයමයි හැබැයි ඇඳෙන්නේ ඉහළින්. අපි කතා කරනවා මොකද්ද? මේක ඇඳෙනවා කොහොමද? ඉහළින් ඇඳෙනවා. එහෙනම් මේ තමයි අපි කතා කරන මොනවද? TC. ඇඳ ගන්න. ඔය තමයි මොකද්ද? TC. සමීකරණයක් දාගන්න මොකද්ද? TVC ධන TFC. ඇඳගන්න. ඊට පස්සේ
ඔය කට්ටියට ඊළඟට කියනවා මොකද්ද? ඊළඟට තමයි මේ තුනම මොකද අඳින කියන්නේ? එක කණ්ඩාංකයක ඔය කට්ටියට අඳින්න එනවා. තේනවද? මුළු ස්ථාවර, මුළු විචල්්‍ය, මුළු පිරිවැය මේ තුනම එකක විභාගෙදී අහන්නේ මේ තුන තැන් තුනක නෙමෙයි. මේ තුනම එක ප්‍රස්ථාරයක මොකද වෙන්න ඕන? අපි අඳින්න ඕන. තේරෙනවද? ඔය තුනම මොකද අඳින්නේ? තුනම එකක මොකද වෙන්න ඕන? ඇඳෙන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? ඔය තුනම මොකේකද ඇඳෙන්න ඕන? එකක ඇඳෙන්න වෙනවා. දැන් මං ඕනෙත් නෑ. හරිනම් මේක අඳින්න පුළුවන්. මේක අඳින විදිය මෙහෙම. විභාගෙදී අපිට මොකද වෙන්නේ? මේක ඇඳලා දෙනවා ළමයි. අපිට මේක නම් කරන්න එනවා. ඒතර මේක අඳිනකොට මේක එන්න ඕන මෙහෙම. අපි මේකේ මෙන්න මේ වගේ දාන්න ඕන මොනවද? මේ තියෙන්නේ ඒකක. එතන ඇඳෙන වර්ග තුන තමයි මොකද්ද? TFC, TVC සහ TC. ඉස්සලාම මේකේ අපි අඳිනවා මුළු ස්ථාවර පිරිවැය එන්නේ මෙහෙමයි. සරල රේඛාවක්. මේක වෙනස් වෙන්නේ නැහැ. මේක TFC, total fixed cost. දැන් ඊළඟට අපි අඳිනවා මුළු විචල්්‍ය පිරිවැය. අපි පටන් ගන්න මෙතනින් ප්‍රස්ථාර හැඩය අපි කතා කරා මේකේ මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙයා යනවා උඩට. තේරුණාද? මේ තමයි මොකද්ද? TVC. දැන් ඇඳෙන්නේ මෙන්න මෙතනින් මේ හැඩයට මෙතනින් යනවා කොහෙටද? උඩට. මේ තමයි අපි කතා කරන මොකද්ද? TC. එතන විභාගෙදී අපිට මේවට ඒකක නම් දීලා අපෙන් අහනවා මේක තව ඇඳගන්න ඔන්න ඔය ප්‍රස්ථාරය. මේකෙදී අපි කතා කරන්නේ මොකද්ද? මුළු පිරිවැය, මුළු ස්ථාවර පිරිවැය, මුළු විචල්්‍ය පිරිවැය. මේ තුනම අපි කතා කරනවා ඊළඟට සාමාන්‍ය පිරිවැය. මේ තුනම සාමාන්‍ය පිරිවැය වක්‍ර බවට පත් වෙන්නේ මෙයා සාමාන්‍ය පිරිවැය වක්‍රයක් බවට පත් වෙන්නේ සාමාන්‍ය කියන්නේ ඇවරේජ්. එතකොට මෙයා වෙනස් වෙනවා AFC විදිහට. මේ බෙදන්නේ මෙයාගේ ඒකක ගණනින්. ඒකක ගණනින් බෙදුවහම එනවා මොකද්ද? AFC. එතකොට මෙතන සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියනකොට මෙයා එනවා මොකද්ද? AVC බලාගෙන කියන්නේ. හරිද? AVC බෙදන්නේ මොකෙන්ද? ඒකක ගානින්. තේරුණාද? සාමාන්‍ය පිරිවැයෙන්නේ සාමාන්‍ය මුළු පිරිවැයෙන්නේත් මොකද්ද? ඒකක ගානින් මේක එන්නේ මොකද්ද? AC. එතන මේකෙදි හැම වෙලෙම මේ ගානකදී අදාළ ඒකකයෙන් බෙදපුවාම තමයි සාමාන්‍ය කියන එක අපිට එන්නේ. එතන අපිට විභාගෙදී එනවා ඊළඟට මේකෙන් ඉවර වුණාම තව වක්‍ර සෙට් එකක් වක්‍ර 4ක් එනවා. සාමාන්‍ය ස්ථාවර, සාමාන්‍ය විචල්්‍ය, සාමාන්‍ය මුළු පිරිවැයට අමතරව අපි කතා කරනවා ආන්ත්‍රික පිරිවැය. ආන්ත්‍රික පිරිවැය. අපි කතා කරනවා MC ප්‍රස්ථාර 4ක් එකට ඇඳෙනවා ඊළඟ එකේ. දැන් මේකේ මේ ටාගට් එක මේ ෂෝට් නෝට් එකේ ගාන කොට දාන එක නෙමෙයි. අපිට විභාගෙදී ප්‍රස්ථාර හැඩ ටික මෙහෙම දීලා අපිට එනවා මොනවද ABC. එතන මේ ප්‍රස්ථාර නම් කරන්න එනවා විභාගතයේදී. මෙන්න මේකට තමයි අපිට මේ ගේම් එක අවශ්‍ය වෙන්නේ. දැන් අපි මේකෙන් ඊළඟට ගන්නවා සාමාන්‍ය පිරිවැය වක්‍ර 4ක්. මොනවද? සාමාන්‍ය ස්ථාවර, සාමාන්‍ය විචල්්‍ය, සාමාන්‍ය මුළු පිරිවැය සහ ආන්ත්‍රික පිරිවැය. තේරෙනවද? එතන අපි කතා කරනවා ආන්ත්‍රික කියලා කියන්නේ මාජිනල්. අපි දානවා MC. මෙන්න මේකට අපි වෙන වෙනම ප්‍රස්ථාර 4ක් ගහනවා. ගහලා මේක මොකද වෙන්නේ? එකට අපි අඳිනවා. එකට අඳින එක තමයි දැනගන්න ඕන. ඒකේ තියෙනවා මොකද්ද වෙන්නේ? තියරියක් තියෙනවා. තේරෙනවද? අන්න ඕක දැනගන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? ආරයි. පිරිවැය වක්‍ර. ඔයාලට ඒක ෂෝට් නෝට් එකේ තියෙයි. ඒක තියෙන එකේ පොඩ්ඩක් මම පිළිවෙල වෙනස් කරනවා මේකේ. ඉස්සෙල්ලා මම මේකේ අඳිනවා මේ කොටසේ ප්‍රස්ථාර 4ක්. මේ ප්‍රස්ථාර මම ටිකක් ලොකුවට අඳින්නේ. එකක ඉස්සෙල්ලා මම මේක
ඇඳලා ගන්නවා මට මේක සම්බන්ධයෙන් මේ එක ළඟ පෙන්වන්න අවශ්‍ය නිසා. එක ළඟ මේක පෙන්වන්න අවශ්‍ය නිසා මං 4ක් මේකේ ප්ලෑන් කරනවා. 4ක් ප්ලෑන් කරනවා. එතකොට දැන් මේකෙදි ඔය කට්ටියගේ ඔය තියෙන පිළිවෙලට වඩා මම පොඩ්ඩක් පිළිවෙල වෙනස් කරනවා. මම මේක අදිනවා සාමාන්‍ය ස්ථාවර පිරිවැය. ඔබේ මෙතන තියෙන සාමාන්‍ය විචල්්‍ය. අපි ඒක හිමීට වෙනස් කරමු. මෙතන තියෙනවා මොකද්ද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. මම මෙතන කතා කරනවා සාමාන්‍ය මුළු පිරිවැය. මෙතන ගන්නවා මොකද්ද? ආන්ත්‍රික පිරිවැය. තේරෙනවද? එතකොට ගාන්ට මේ ප්‍රස්ථාර ටික එකට සෙට් වුනහම ප්‍රස්ථාර නියමෙට ඇඳෙනවා. තේරෙනවද? එතකොට මේ 4 අදින්න ගණන් 4ක් හදන්න තියෙන ගණන් 4 මොකද්ද? මුළු පිරිවැය ටික එකක ගානෙන් බෙදාගෙන එනවා. මෙතන විතරයි වෙනස. ගාන ගැන හිතන්න එපා. මම නිකම් මේ පැහැදිලි කරන්නේ පොඩක් දලව තේරුම් ගන්න. එතකොට මෙතන අපි කතා කරනවා මෙතන AFC KFC නෙමෙයි AFC. මෙතන කතා කරනවා මොකද්ද? AVC පරිස්සමින්. ඊළඟට අපි කතා කරනවා මේක AC කූල් ඇති. මේක අපි කතා කරනවා මොකද්ද? MC ආන්ත්‍රික පිරිවැය. එතකොට මේකේ අපි අඳින ප්‍රස්ථාර අඳින විදියක් තියෙනවා. මුළු ස්ථාවර පිරිවැය බෙදපුවාම තමයි ඒකක ගානින් මොකක්ද දෙන්නේ? සාමාන්‍ය ස්ථාවර පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය ඒකක ගානින් බෙදපුවාම තමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය එන්නේ. මුළු පිරිවැය බෙදපුවාම ඒකක ගානින් සාමාන්‍ය එනවා. එතකොට මේක අපි අඳිනවා මෙහෙම. සාමාන්‍ය ස්ථාවර පිරිවැයේ ප්‍රස්ථාර හැඩය මෙයා තමයි පහළින්ම එන්නේ. මේක එන්නේ නිකන් මෙන්න මේ වගේ. මේකනේ සරල රේඛාවක් වගේ. හැබැයි චුට්ට අඩු වෙලා යනවා. තේරෙනවද? ඉහළින් පටන් ගත්තා. මේක ටිකක් අඩු වෙලා යනවා. තේරෙනවද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැයේ ඉන්නේ මේක ඇඳෙන්නේ මෙන්න මේ වගේ. මෙතනින් මෙහෙම අඩු වුණා. මෙන්න මෙහෙම ගියා. තේරෙනවද? මෙහෙම ගියා. එතකොට මේකට කතා කරනවා මොකද්ද? AFC. මෙතන කතා කරනවා මොකද්ද? AVC. මේ හැඩයමයි මීට උඩින් ඇඳෙනවා AC. තේරෙනවද? මීට උඩින් මේ හැඩයමයි මීට වඩා උඩින් ඇඳෙනවා මොකද්ද? මෙන්න මේ වගේ ඇඳෙනවා මොකද්ද? අපි කතා කරනවා මොනවද? AC. ආන්ත්‍රික පිරිවැය කියන්නේ මුළු පිරිවැය වෙනස ඒකක වෙනසෙන් බෙදලා ඉන්නේ. ඒතර කෙලින්ම මේක එන්නේ පහලින් ඉඳන් උඩට යන හරියක් වගේ. මේ වගේ හැබැයි මේක යන්නේ කොහමද? මෙහෙම පහලින් ගියා. මේක මෙහෙම උඩට යනවා හරියක් වගේ. මේකේ තියෙනවා තියරියක්. අපි මේ තියරිය අපි පස්සේ කතා කරමු. මෙන්න මේ වගේ හැඩයක්. අපි කතා කරනවා MC. ඉස්සලෝ කට්ටියගේ ටියුට් එකේ මෙතන ඔය කට්ටියගේ ෂෝට් නෝට් එකේ තියෙන විචල්්‍ය පිරිවැය. තේරෙනවද? ඒක හදාගන්න මොකද්ද? AFC කියලා. මෙතන එක AVC කියන එක මෙතනට ගන්න මොකද්ද? මෙන්න මේ දෙක මාරු කරලා තමයි ඔය කට්ටියගේ ෂෝට් නෝට් පොතේ තියෙන්නේ. ඔන්න ඔය කතාව. හදාගන්න ඕක. ඒකල ගහගන්න ඔය ප්‍රස්ථාර සෙට් එක. ගහගන්න. ඔය පිළිවෙලට හදාගන්න මේ දෙක මාරු කරලා දාන්න. මේක මේ පැත්තට මේක මේ පැත්තට. ඔකේ තියෙන්නේ. හරි. දාගන්න. ඔක ඔය අනුව වෙනස් වෙයි. සාමාන්‍ය ස්ථාවර සාමාන්‍ය විචල්්‍ය සාමාන්‍ය මුළු පිරිවැය සහ ආන්ත්‍රික පිරිවැය. හරි. දැන් අපි කතා කරනවා ඔය ඔක්කොම එකක ඇඳෙනවා මේ බලා ගන්න. දැන් අපි කතා කරන්නේ මේකේ මෙන්න මේ ප්‍රස්ථාර සෙට් එකම එක කණ්ණායක මේක තමයි විභාගය අපෙන් අහන ප්‍රස්ථාරය. මේක තමයි අහන්නේ.
දැන් මේවා නම් කරනකොට අනිවාර්යෙන් මොකද වෙන්න ඕන? මෙන්න මේ අක්ෂවල කතා ටික දාන්න ඕන. අනිවාර්යෙන් මේකේ මොනවද? ඒකක ටික දාන්න ඕනේ. ඒකක මොනවද? ඇඳෙන ප්‍රස්ථාර සෙට් එක මේකේ තියෙන්න ඕන. ඇඳෙන ප්‍රස්ථාර සෙට් එක මොනවද? පාලින්දම් පිළිවෙලින් ගත්තොත් ඒ මොකද්ද? අපි ගත්තොත් එහෙම මේකේ උඩින්ම තියෙයි MC. එහෙනම් ඊට කලින් තියෙනවා මොකද්ද? AC. අපි කතා කරපු මොනවද? ඊළඟට AVC අනික AFC. එතන මේකේ ප්‍රස්ථාරය ඇඳෙනකොට අඳින තීරිය මේක. පටල ගන්න එපා. අඳිද්දී අපි ඉස්සල්ලාම අඳින්නේ ආන්ත්‍රික පිරිවැය. මෙහෙම හරියක් දාගෙන මේක ඇඳ ගන්නවා. මේකට තමයි මෙන්න මේ ටික මේ පිළිවෙලට ගොඩ දාගෙන ඉන්නේ. මෙයා තමයි ඉස්සල්ලා අඳින්නේ. හරිද? මේක දාගෙන ඊට පස්සේ එනවා මොකද්ද? මෙයා මෙතනින්. මෙන්න මේකේ හැම වෙලේම අවම ලක්ෂයේ මේකේ කැපිලා යනවා. ඉස්සලා බලා ගන්නකො. ඉස්සලා අඳින්නේ මෙහෙම. ඉස්සලා අඳින්නේ අපි ආන්ත්‍රික පිරිවැයේ වෙන්නේ මෙන්න මෙහෙම ඇවිල්ලා මෙයා මේ විදියට තමයි යන්නේ. මෙයා තමයි අපි කතා කරන මොනවද? MC. මෙයා තමයි මේ ප්‍රස්ථාරය අඳිනකොට ඉස්සෙල්ලා අපි දාගන්නේ. ඊට පස්සේ මේකට අපි ඊළඟට ආඳන්නේ AFC සාමාන්‍ය ස්ථාවර පිරිවැය. මෙතනින් එනවා අවමාගයට ඇවිල්ලා මෙයා මෙන්න මෙහෙම යනවා. මේ යන කෙනා තමයි කවුද? මේ තමයි AFC. තේරුණාද? අඳින්නේ මෙහෙම. ඊළඟට අපි අඳින්නේ මේක මොකද්ද? AVC යන්නේ මෙතනින් මෙයා ඇවිල්ලා මෙයාගේ අවම ලක්ෂයෙන් තමයි ඊට පස්සේ මෙයා උඩට යන්නේ. මෙයා යනවා මෙහෙම. තේරුණාද? මේ තමයි මෙයාගේ මෙන්න මෙතන තමයි බිඳුව තැනින් තමයි අවම වෙලා මෙතනින් යන්නේ. මේ දානවා AFC. අනික අපි මේකෙදි මෙතන කතා කරනවා මොකද්ද? AVC. ඊළඟට ඇඳිනවා මෙතනින් උඩ අර වගේම මෙහෙම පහලට ආවා. මෙතනින් මේක මෙහෙට ගියා. මේ තමයි මොකද්ද? අපි කතා කරන්නේ AC. එතකොට මෙන්න මේකේ මෙන්න මේ අවම වන ලක්ෂයේ හැම වෙලේම මෙන්න මෙතන මේ ප්‍රස්ථාර ටික දීලා විවිධ ප්‍රශ්න අපෙන් අහනවා. විවිධ ඒවා අපෙන් අහන්න පුළුවන්. එතකොට මෙන්න මේ හැටි තියෙන්න ඕන. එහෙනම් මේ තියෙන්නේ සාමාන්‍ය ස්ථාවර, සාමාන්‍ය විද්‍ය, සාමාන්‍ය මුළු සහ ආන්ත්‍රික. තේරුණාද? ඔය ප්‍රස්ථාර හැටි ටික ඔය විදිහට ඇඳෙන්න ඕන. ඇඳගන්න ඔය ප්‍රස්ථාරේ. ඇඳගන්න. මෙහෙම අඩු වෙන්නේ ඇඳගන්න. සාමාන්‍ය ස්ථාවර පිරිවැයට ඉහළින් මොකද තියෙන්නේ? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට ඉහළින් තියෙන්නේ සාමාන්‍ය මොනවද? මුළු පිරිවැය. උඩින් තියෙන ආන්ත්‍රික. එතකොට මේ හැම එකක්ම මොකද වෙන්නේ? අවමෝන ලක්ෂයෙන් තමයි ආන්ත්‍රික පිරිවැය ඉහළට යන්නේ. තේරුණාද? ආන්ත්‍රික පිරිවැය මේ හැම එකම අවම ලක්ෂයෙන් තමයි ඉහළට ගිහිලා තියෙන්නේ. අපිට විභාගේ මොකද වෙන්නේ? මේ ප්‍රස්ථාර ටික දීලා අපිට එනවා මෙන්න මේවා නම් කරන්න. තේරුණාද? දැන් අපිට ගාන ආපු නිසා විභාගෙ 2021 කෙලින්ම බලාපොරොත්තු වෙන්න තියෙන මොනවද? මේ ප්‍රස්ථාර. තේරුණාද? 21 ඉඳලා 22 23 24 දක්වා ආවේ ඉල්ලුම සැපයුමට වඩා ඉල්ලුමයි සැපයුමයි තමයි දිගට විවාහක ප්‍රශ්නවල ආවේ. හැබැයි ගණනය කිරීම ආවේ නෑ. දැන් ඔය කට්ටිය බලලා යන්නේ අනිවාර්යෙන් මොනවද? මේ ප්‍රස්ථාර සෙට් එක එක්ක ගණන් ටික බලාගෙන යන්න වෙනවා. පැහැදිලිද? එහෙනම් අපි කතා කරන පිරිවැය කියන ෂෝට් නෝට් එකේ ওই ප්‍රස්ථාර කෙලින්ම මොකද කරේ? ප්‍රස්ථාර අපිට සෙට් වුණා කීයක්ද? ප්‍රස්ථාර සෙට් එකක් අපි කතා කරා
ඔය ටික බලලා යන්න ඕන. පැහැදිලිද? එහෙනම් පිරිවැයට අදාළව ප්‍රස්තාර ටික ඉවරයි. අපිට මේකේ තියෙන මොනවද? ගණන් ටික වෙනම අපි හදනවා වෙනම ගණන් කොටසේ. තේරෙනවද? හරි. එතකොට මේ ටික ආරයි.